දැනුම හොයාගෙන දාවේ එන්න අපි කතා කරමු. හැමදේම සාදරයෙන් පිළිගන්නවා වියමන YouTube channel එකට. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද సౌందර්යය පිළිබඳව බුදුදහමේ සහ පෙරදිග බටහිර කියන දර්ශනයන් වල අදහස බොහොම කෙටියෙන්. సౌందර්යය කියලා කියන්නේ මොකක්ද? సౌందර්යය කියලා කියන්නේ සුන්දරත්වයට, චමත්කාරයට, රමණීයත්වය අපේ හිත ඇද බැඳලා යන ස්වභාවය. సౌందර්යය ඇත්තටම තියෙන්නේ බාහිර වස්තුවකද එහෙමත් නැත්නම් ඒක අත්දකින අපි තුලද? මෙන්න මේ කියන ප්‍රශ්න ඊට වැඩිය තවත් බොහෝ ප්‍රශ්න කන්දරාවක් මේ సౌందර්යය කියන විෂයක් ශාස්ත්‍රයේ సౌందර්ය වේදය. මේක බටහිර පැත්තෙන් නම් ග්‍රීක යුගයේ පුරාතන ග්‍රීක යුගයේ ඒ වගේම තමයි පෙරදිග නම් බුදුහාමුදුරුවෝ පහළ වෙන කාල සීමාවට ටිකක් පස්සේ సౌందර්ය වේදය විද්‍යාවක් එහෙමත් නැත්නම් ශාස්ත්‍රයක් විදිහට විචාරවාදයක් විදිහට මේක ගොඩ නැගිලා සංවර්ධනය වෙලා තියෙනවා. බොහෝ ඉතිහාසයක් ලොකු කාල සීමාවක් මේ సౌందර්ය කියන විෂය ගැන විද්වතුන් කතා බහ කරලා තියෙනවා. ඇස්තටික් කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ අයිස්තටිකෝස් කියන ග්‍රීක වචනයෙන්. ඒ ග්‍රීක වචනයේ තේරුම තමයි ඉන්ද්‍රියන් මගින් ලැබෙන සංජානනය කියන අර්ථය. එතකොට సౌందර්යය කියලා කියන්නේ ඒකට අනුව නම් సౌందර්යය කියලා කියන්නේ ඉන්ද්‍රියයන් මගින් අපේ මනසට ලැබෙන සංජානනයන් ඔස්සේ අපේ හිත පින වෙන ස්වභාවය, එහෙමත් නැත්නම් අපි ඒකට කැමති වෙන ස්වභාවය. ඒ අරමුණු වලට, ඒ දර්ශන වලට, ඒ ශබ්ද සහ සියලුම දේවල් වලට අපේ හිත ඇදිලා යන ස්වභාවය. බොහෝ දර්ශනවාදයන් ඒ වගේම තමයි බොහෝ මතවාදයන් විවිධ දාර්ශනිකයන් ඔස්සේ මේකට අදහස් ගොඩ නැගෙනවා. సౌందර්යය කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධ ප්‍රශ්නයට. එතකොට දර්ශනවාදී ශාඛාවක් විදිහට තමයි ඒක ඒ අනුව ගොඩ නැගිලා එන්නේ. අපි බලමු බටහිර විද්වතුන් කොහොමද මේ సౌందර්යය කියන එක ඩිෆයින් කරලා තියෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මම තෝරාගත්තා సౌందර්යය පිළිබඳව නිර්වචන තුනක්. අපි බලමු මේ නිර්වචන තුන මොනවද කියලා. අලෙක්සැන්ඩර් බවුම්ගාර්ටන්ගෙන් තමයි මේ సౌందර්යය කියන එක විෂයක් විදිහට සංවර්ධනය වෙලා එන්නේ. එයා කියනවා సౌందර්යය කියලා කියන්නේ සංවේදනයන් පිළිබඳ විද්‍යාවයි කියලා. ඒ වගේම ඉමැනුවෙල් කාන්ට් කියනවා సౌందර්යය රසවින්දනය යනු කිසිදු පෞද්ගලික ලාභාපේක්ෂාවකින් හෝ ඇල්මකින් තොරව ලබන පිරිසිදු වින්දනයක්. එයා කියනවා ඒක disinterested pleasure එකක් කියලා. ඒ කියන්නේ අපි යම්කිසි මලක් දැක්කට පස්සේ ඒ මල රස විඳීමයි සහ ඒ මල මම කොහොමද තව කෙනෙක්ට විකුණන්නේ කියලා සමහරකට කාරණා දෙකක් තියෙන්න පුළුවන්. එතකොට මේ సౌందර්ය රසවින්දනය කියලා කියන්නේ ඒක නිකම්ම අර කිව්ව දෙවනි කාරණාව නැතුව නිකම් මේක රසවින්දනය කරන එකට. ඒක කොහොමද අපි කාට හරි සෙල් කරන්න කියන එක පැත්තකට දාලා. එතකොට নিরপেক্ষ රසවින්දනයක් කියන එක තමයි එයා අදහස් කරන්නේ. ඒ වගේම තමයි ජෝර්ජ් විල්හෙල්ම් හේගල් කියනවා సౌందර්යය anu පරම සත්‍ය ඉන්ද්‍රිය ගෝචර ලෙස ප්‍රකාශ වීමයි කියලා. ඒ අනුව පැහැදිලි సౌందර්යය කියන එක පිළිබඳව විද්වතුන් දරන ආකල්පය එක එක්කෙනාට අනුව මේක වින්දනය, සමහරු මේක වින්දනයේ පැත්තට, සමහරු මේක සංජානනයේ පැත්තට මේ විදිහට විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් මේ సౌందර්යය කියන විෂය සම්බන්ධයෙන් බලලා තියෙනවා. පුරාතන ග්‍රීසියේ හිටපු මහා දාර්ශනිකයන් කීප දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් අපි හඳුනා ගන්නවා. සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. ප්ලේටෝගේ සහ ඇරිස්ටෝටල්ගේ මේ సౌందර්ය පිළිබඳව දරපු ආකල්පය. ප්ලේටෝ කියලා කියන්නේ ටිකක් ආධ්‍යාත්මික පැත්තට බරව අදහස් ප්‍රකාශ කරපු දාර්ශනිකයෙක් සහ එයා ටිකක් වෙනස් විදිහේ දර්ශනයක් ඉදිරිපත් කරපු කෙනෙක්. ඔහු කියනවා సౌందර්යය කියලා කියන්නේ මෙමිසිස්. ඒක ඇවිල්ලා අනුකරණයක් సౌందර්යය. එතකොට ඒක යථාර්ථයෙන් ස්තර දෙකකටත් එහා පැත්තේ තියෙන යමක් කියන එක තමයි එයා විස්තර කරන්නේ. යථාර්ථය කියලා කියන්නේ මේ ලෝකයේ තුල තියෙන එකක් නෙමෙයි. ඒක මනසින් පමණක් අත්විඳිය හැකි ආකෘති ලෝකයක් විදිහට තමයි එයා අදහස් කරන්නේ. ඒක තමයි යථාර්ථය. මේ ඇත්ත. එතකොට අපි අත්විඳින මේ භෞතික ලෝකය කියලා කියන්නේ ඒ යථාර්ථයේ අසම්පූර්ණ යම් ආකෘතියක්. එතකොට సౌందර්යය කියලා කියන්නේ කලාවට සම්බන්ධ දේවල්. ඒවා ඒකටත් අපි චිත්‍රයක්, ගීතයක්, නාට්‍යයක් මේ ඕන දෙයක්.
යම් කාව්‍යයක් වෙන්න පුළුවන්, ග්‍රන්ථයක් ඕන එකක්. මේ හැම එකක්ම ඒකටත් එහා මේ සාමාන්‍ය ලෝකයේනොත් ඒකෙත් කොපි එකක් විදිහට. එතකොට ඒක යථාර්ථයෙන් ස්තර දෙකකටත් එහා පැත්තේ තියෙන එකක් විදිහට තමයි දක්වන්නේ. ඒක අනුව එයාගේ ජනරජය වගේ ග්‍රන්ථවලදී එයා මේ කවීන්ව තමන්ගේ රාජ්‍යයෙන්, තමන්ගේ ආකෘතික රාජ්‍යය තුලින් පිටුවහල් කරලා දානවා. තනිකරම දාර්ශනික රජවරු තමයි ඒ රට පාලනය කරන, එයාගේ රාජ්‍ය පාලනය කරන රජවරු බවට පත් වෙලා හිටියේ. ඉතින් ඔබ සමහරක් විට දන්නවා ඇති අර ගුහාවේ කතාව ප්ලේටෝ ඉදිරිපත් කරපු ඒ ගුහාවේ කතාවෙදිත් එයා පැහැදිලි කරන්නේ අපි හැමෝම අත්දකින්නේ මේ භෞතික ලෝකයේ එක සෙවණැලි අර ගින්දර හරහා මේ බිත්තියට වදින, ගුහාවේ බිත්තියට වදින සෙවණැලි තමයි අපි යථාර්ථයේ විදිහට දකින්නේ. හැබැයි එක මිනිස්සෙක් ගිහිල්ලා එළියට එයා දකිනවා මේ යථාර්ථය කියන්නේ මේක නෙමෙයි, අපි මේ දැක හිටපු එක නෙමෙයි කියලා. එතකොට ඒක වෙනම දාර්ශනික කතා බහක්. ඒ හරහා තමයි එයා කෙලින්ම මේ සෞන්දර්ය කියන්නේ මේක කියන එක අදහස් කරන. හැබැයි එයාගේ අදහස්, එයාගේ ග්‍රන්ථවල තියෙන මේ රිපබ්ලික් වගේ මේ කෘතිවල තියෙන අදහස් වලින් තමයි අපිට ප්ලේටෝගේ දාර්ශනික අදහස් මොනවද කියන එක, මේ සෞන්දර්ය සම්බන්ධයෙන් තියෙන අදහස් මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඇරිස්ටෝටල් කියලා කියන්නේ ප්ලේටෝගේ ගෝලයා, ප්ලේටෝගේ ශිෂ්‍ය. ටිකක් භෞතිකවාදී සහ මේ විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරපු, ඒවා විශ්වාස කරපු කෙනෙක් තමයි ඇරිස්ටෝටල්. කලාව කියන දේ, සෞන්දර්ය, කලාව හරහා ලැබෙන සෞන්දර්ය කියන දේ ටිකක් පොසිටිව්, ධනාත්මක දෙයක් විදිහට තමයි පිළිගත්තේ. ඔය ට්‍රැජඩි වගේ නාට්‍ය, ශෝකාන්ත, ශෝකයේ මුසු, ඛේදජනක නාට්‍ය වගේ දේවල් වලින් පුද්ගලයන්ගේ අභ්‍යන්තරයේ තියෙන හැඟීම්, භාවයන් උද්දීපනය කරන්න පුළුවන් සහ ඒ හරහා මනස පිරිසිදු කරගන්න පුළුවන්, හිත අපේ පිරිසිදු කරගන්න පුළුවන් වගේ කාරණාවක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරලා තියෙනවා මේ සෞන්දර්ය විෂය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඔහු ලස්සන කියන දේ දැක්කේ බාහිර ලෝකේ. එයා කිව්වා මේ සෞන්දර්ය, ලස්සන කියන දේ තියෙන්නේ බාහිර ලෝකය ඇතුලේ. ඒ කියන්නේ දේවල් වල තියෙන අනුපිළිවෙල, ඒවා තියෙන ක්‍රමානුකූල බව, හැඩතලවල තියෙන ජ්‍යාමිතික සමමිතිය පිළිබඳව අන්න ඒ හරහා තමයි අපිට සෞන්දර්ය කියන දේ අත්විඳින්න පුළුවන් කියන එක. අපිට දැන් මේ සෞන්දර්යයේ ඔන්න ඔය කියන පැත්ත කතා කරාට පස්සේ මේ දර්ශනවාදය ඇතුලේ කතා වෙනවා subjective beauty and objective beauty කියලා දෙකක්. subjective beauty කියලා කියන්නේ මේ subject එක, අපි මේ අත්විඳින පුද්ගලයාගේ මනස, ඔහු හිතන පතන විදිය, ඔහුගේ ආකල්ප, මෙන්න මේ දේවල් හරහා තමයි බියුටි එක, එහෙමත් නැත්නම් සුන්දරත්වය කියන දේ අත්විඳින්න පුළුවන් කියන දේ. සුන්දරත්වයේ තියෙන අන්න එතන කියලා. ඔබ්ජෙක්ටිව් බියුටි කියලා කියන්නේ සුන්දරත්වයේ තියෙන්නේ බාහිරයේ තුල. නැත්නම් අපි හිතමුකෝ මලක් අත්විඳිනවා නම් මේ මල තුල තමයි සුන්දරත්වයේ තියෙන්නේ. ඒකේ තියෙන සමමිතිය, එහෙමත් නැත්නම් ඒකේ තියෙන ක්‍රමානුකූලව නිර්මාණය වෙලා තියෙන එක, වර්ණවල තියෙන ක්‍රමානුකූල ගතිය, ඒක ග්‍රේඩ් වෙලා තියෙන විදිහ, ලස්සනට ඒ කලර්ස් මිශ්‍ර වෙලා තියෙන ආකාරය, එතකොට හැඩතලවල තියෙන ක්‍රමානුකූල ගතිය, මෙන්න මේ වගේ කාරණාත් එක්ක තමයි ලස්සන කියන දේ, සුන්දරත්වය කියන දේ නිර්මාණය වෙන්නේ වගේ අදහස් මේ බටහිර දර්ශනය ඇතුලේ අපිට පේන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු පෙරදිග දාර්ශනික ලෝකයේ ඇතුලේ කොහොමද මේ සෞන්දර්ය පිළිබඳව කතා වුනේ. පෙරදිග දර්ශනය තුල මේ සෞන්දර්ය පිළිබඳව කතා කරන මූලිකම කෙනා තමයි අපිට හම්බ වෙන්නේ භරත මුනිවරයා. භරත මුනි කියලා කියන්නේ සාමාන්‍ය ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ වගේ ජීවත් වෙච්ච කෙනෙක්. එයා ලියනවා නාට්‍ය ශාස්ත්‍රය කියලා පොතක්. ඒක තමයි මේ පෙරදිග සෞන්දර්ය පිළිබඳව තියෙන හදවත වගේ ග්‍රන්ථය. ඒකෙදී ඉදිරිපත් කරනවා රසවාදය කියලා. මේ සෞන්දර්ය කියන දේ අත්විඳින්න පුළුවන් රසය කියන දේ හරහා කියලා. එයා කියනවා ප්‍රධානම කාරණාව තමයි රසය. සෞන්දර්ය කියලා කියන්නේ රසයට. එතකොට ඒ රසය අපි භෞතික මේ අත්දකින්න ලෞකික ලෝකයේ රසය මගින් එතනින් ආරම්භ කරන දේ ප්‍රඥාස්වාදයේ වෙනකම්ම මේ ඒක තමයි උත්තරීතර ඇබ්සලියුට් ටේස්ට් එක. අන්න එතෙන්ට යනකම්ම මේක ගමන් කරනවා. එතකොට මූලිකම තැන තමයි අපි අත්විඳින ඒ රස. ඔහු ඉදිරිපත් කරනවා රස 9ක්. ඒවට කියන්නේ නව නලු රසය කියලා. රස 9 කියන දේ රසවාදය කියන්නේ ඒක භරත මුනිවරයා තමයි ආරම්භ කරන්නේ. හැබැයි එයාගෙන් පස්සේ තව හිටපු දාර්ශනිකයන් මේ විචාරකයන් තමයි
මේ රසවාදය කියන දේ සංවර්ධනය කරන්න. එතකොට තමයි ඒගොල්ලෝ මේ රස 9ක් කරන්න. නැත්නම් භරත මුනිවරයා ඉදිරිපත් කරේ රස 8යි. එතකොට තියෙනවා ශෘංගාර, හාස්‍ය, කරුණා, වීර, භයානක, රෞද්‍ර වීර භයානක, අද්භූත, බීභත්ස, ශාන්ත කියලා රස 9ක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඔහු කියන්නේ මේක මේ රස ටික ඉදිරිපත් කරන්නේ නාට්‍ය සම්බන්ධයෙන්, නාට්‍ය ශාස්ත්‍රණය ලියන්නේ. ඒකට නාට්‍ය ගැන තමයි විස්තර කරන්නේ. ඒ වෙනකොට කාව්‍ය රචනා වෙලා තිබ්බා, රාමායනේ, මහාභාරතය වගේ ඒවා ලියවෙමින් තිබ්බේ. එතකොට මේ කාව්‍ය සම්බන්ධයේදී නොවුනත් පසු කාලීනව කාව්‍ය විචාරවාදීන් මේ රසය සම්බන්ධ කාව්‍ය විචාරවාදීන් කාව්‍ය සම්බන්ධයනොත් මේ ඒගොල්ලන්ගේ විචාරවාදය සංවර්ධනය කරනවා. ඒ කොහොම වුණත් ඒගොල්ලෝ කියනවා දැන් බාහිර ලෝකයේ තුල අපි හිතමුකෝ රංග තලයක් තුල ඉදිරිපත් කරනකොට නාට්‍යයක් ඒ යම් යම් දර්ශන ශෘංග රතිය සම්බන්ධ දේවල් විදහාපානකොට අපිට දැනෙන රසය තමයි ශෘංගාරය. අපි නිකන් උදාහරණයක් කියමු. රාමයි සීතගේ නිකන් අපි නිකන් හිතමු රාම ඉන්නවා ඉන්දියාවේ, සීතා ඉන්නවා මෙහි රාවණ අරගෙන ඇවිල්ලා ලංකාවේ හිර වෙලා. දෙන්න අත්විඳින්නේ විරහව. මේ ශෘංගාරයේ තියෙනවා විප්‍රලම්භ සහ සම්භෝග කියලා ශෘංගාර දෙකක්. විප්‍රලම්භ ශෘංගාරය තමයි දැන් මේ කියන අවස්ථාව තුල අත්විඳින්නේ. රාම අරහේ ඉඳලා මේ සීතා ගැන හිතා ඉන්නවා, සීතා රාම ගැන හිතා ඉන්නවා. මේ දෙන්නම දකිනවා හඳ පායලා තියෙනවා ලස්සනට බොහොම සෞම්‍ය රාත්‍රියක. එතකොට මේ වටා පිටාව මේ කාරණාත් භාව, ස්ථායී භාව, ව්‍යභිචාරී භාව ඔය විදිහට කරුණු බොහෝමයක් ඒ පාත්‍රයන්, ඒ වගේම පරිසරය, ඒ වගේම හැඟීම්, අපි hina වෙන ඒවා, අඬන දොඩන මේ අපේ ප්‍රකාශනයන් මේ සියල්ල ඇති වුණාට පස්සේ තමයි අපිට ඒ රසය කියන්නේ පාඨකයට ලැබෙන්නේ කියන එක. එතකොට හඳ දකින්නවා සීතා බොහොම සෞම්‍ය රාත්‍රියක. එතකොට ඒක දකින්න ප්‍රේක්ෂකයා ඇතුලේ ඇති වෙනවා රසයක්. ඒ රසය තමයි ශෘංගාරය කියලා කියන්නේ. එතකොට ඔය වගේ තමයි අනිත් කාරණා හාස්‍ය, කරුණා, වීර එහෙමදේම කඩුවක් උස්සගෙන කඩුවක් අමෝරාගෙන ඔබ සමහරක් විට මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ රෝහිණී වගේ ග්‍රන්ථයක් කියවලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් විජේවා කොල්ලේ වගේ ග්‍රන්ථයක් ඔබ කියවලා තියෙනවා නම් ඔබට සමහරක් විට දැනෙනවා ඇති ඒ දැනෙලා ඇති ඒක. අපි දැන් රෝහිණී වගේ අපේ නොවුනත් මිත්‍ර සෙනවියා එරාරගේ හැබැයි මිත්‍ර සෙනවියා කඩුව අමෝරාගෙන සටනට එනකොට අපිට වීර රසය කියන දේ හොඳටම දැනෙනවා. නන්දි මිත්‍රගේ කඩොල් ඇතාගේ යම් දර්ශන අපි කියවනකොට අපිට දැනෙනවා වීර හැඟීමක්, වීර රසයක් කියලා තමයි ඒකට කියන්නේ. එතකොට භරත මුනිවරයාගේ අදහස් අන්නේ වගේ. එයා සෞන්දර්යය දැක්කේ රසය හරහා. ඒ වගේම තමයි තවත් බොහෝ විචාරවාද තියෙනවා. අලංකාරවාදය, රසවාදය, ගුණවාදය, රීතිවාදය, ව්‍යතිරේකවාදය, ඔය වගේ තවත් බොහෝමයක් තියෙනවා. ප්‍රධාන පෙළේ විචාරවාද මේ පෙරදිගට සම්බන්ධව. එතකොට ධ්වනිවාදය ඉදිරිපත් කරන ආනන්දවර්ධන වගේ අය ඉදිරිපත් කරනවා මේ අපි කියන මූලික අර්ථයට එහා ගියපු ව්‍යංගාර්ථයන්. අන්න ඒවෙන් තමයි රසය නිෂ්පාදනය වෙන්නේ කියන එක. නිකම්ම යමක් කියනකොට ඒක නිකම්ම අපේ ඔළුවට දැනෙන එක නෙමෙයි රසය. ඊට එහා ගියපු ඒක ඇතුලේ තියෙන ධ්වනිතාර්ථය. අපි හිතින් කවියා අදහස් කරපු දේ මත් නැත්තම් ඒ යම්කිසි නාට්‍යයක වෙන්න පුළුවන්, යම්කිසි කාව්‍යයක වෙන්න පුළුවන්. ඒක ඇතුලේ ඉන්න පාත්‍රයන් නම් මේ කියන ප්‍රකාශය කරන්නේ ඒගොල්ලෝ ඒකෙදි ඊට වැඩිය යමක් ඉදිරිපත් කරා නම් යටි අර්ථය අන්න එතන ඒ හරහා තමයි, ධ්වනිතාර්ථය හරහා තමයි රසය කියන දේ නිෂ්පාදනය වෙන්නේ. මේ වගේ විවිධාකාර අදහස් ගොඩක් පෙරදිග විචාරකයන්, පෙරදිග විද්වතුන් ඉදිරිපත් කරලා තියෙනවා සෞන්දර්ය පිළිබඳව. අපි බලමු දැන් බෞද්ධ අදහස මොකක්ද මේ සෞන්දර්ය පිළිබඳව කියලා. සෞන්දර්ය පිළිබඳව බුදුදහම දරන ආකල්පය ටිකක් වෙනස්. බුදුදහම සෞන්දර්ය කියන දේ උපයෝගීතාවාදයක් පැත්තට, නැත්නම් මේක අපි හැමදේම පැත්තකට දාලා අත්විඳා ඉන්න ඕන දෙයක් විදිහට නෙමෙයි බුදුදහම සලකන්නේ. බුදුදහම සෞන්දර්ය විරෝධී ආගමක් විදිහට, දර්ශනයක් ඉගැන්වීමක් විදිහට සමහරට දැනෙන්න පුළුවන්. මොකද බුදුහාමුදුරෝ දැන් අර රූපනන්දා කේමා වගේ අයටත් ඒක දැනුණනේ. ඒ අය දැන් කේමා එහෙම
බුදුහාමුදුරුවෝ දකින්නවත් ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ රූපයට ගරහනවා කියලා හිතාගෙන ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ අනිත්‍යයි දුකයි අනාත්මයි යථාර්ථය පිළිබඳව යථාර්ථය තියෙන මේ ඇත්ත පවතින දේ තියෙන ඇත්ත ස්වභාවය මොකක්ද කියන එක ගැන තමයි පැහැදිලි කරන්නේ. එතකොට ඒ වගේ යමක් කැඩෙන බිඳෙන දේවල් ගැන තමයි මේ කතා කරේ. දුක ගැන කතා කරේ. කොහොමද එතකොට ඒක හරහා අපි සෞන්දර්යය කියන දේ අත්විඳින්නේ? ඔගේ අදහසක් අපිට එන්න පුළුවන්. කලාත්මක සෞන්දර්යය පිළිබඳව අදහස් තියෙනවා. ඒ වගේම තමයි භෞතික සෞන්දර්යය පිළිබඳව, ඒ වගේම ආධ්‍යාත්මික සෞන්දර්යය පිළිබඳව අදහස් බුදුදහම ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. කලාත්මක පැත්ත ගැන බුදුහාමුදුරුවෝ දරුව මතය සමහරක් තැන්වලදී ටිකක් එක නෙගටිව් පැත්තට බර වෙච්ච ඍණාත්මක ආකල්පයක් දරපු අවස්ථා තියෙනවා. රුන්න මිදන් බික්කවේ මේ විනය පැත්තෙන් ඒක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරපු මේ නිකන් ගීතයක් හඬනවා වගේ මේක. නැත්තම් නටනවා කියලා කියන්නේ උම්මත්තකයෙක්ගේ යම්කිසි විප්‍රකාර ක්‍රියාකාරකමක් වගේ. නිකන් ඒගොල්ලෝ උම්මත්තකයෙක් හැසිරෙන ඒ නිකන් අර බීලා අපි නිකන් වෙරි වෙලා මිනිස්සු හැසිරෙන්නේ අන්න ඒ වගේ එකක්. වගේ අදහස් ඉදිරිපත් කරලා තියෙන තැනුත් තියෙනවා. ඒ වගේම තමයි පංචසිකගේ වීණා වාදනය ඔබ සමහරක් විට අහලා ඇති. ඒක දීඝනිකායේ තියෙනවා සක්කපඤ්ඤ කියලා සූත්‍රයක්. ඒ සක්කපඤ්ඤ සූත්‍රය ඇතුළේ තමයි මේ පංචසිකගේ වීණා වාදනය ඉදිරිපත් වෙලා තියෙන්නේ. පංචසික සූර්ය වච්චසාව කියන රූපත් කාන්තාව ගැන කරන වර්ණනාවක්. ඉතින් මේක හරිම ශෘංගාරාත්මක වර්ණනාවක්. එයාගේ වීණාවත් ගගහ තමයි මේක කියන්නේ. වෙන කෙනෙක් නම් දැන් අද වගේ අද අපේ බණමඩුවකට වගේ තැනකට පංචසික ඇවිල්ලා ඔය කියන වීණා වාදනය කරා නම් උපාසකම්මලා රෙදි ගැලවෙන්න ගහනවා. වීණාව කරේ තියාගෙන යන්න ගහනවා පංචසිකට. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම කරේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වා පංචසික ඔයාගේ වීණා වාදනය අර ගීත ස්වරය ඉක්මවා යන්නෙත් නෑ. ඔබේ ගීත ස්වරය ඔබගේ වාදනය ඉක්මවා යන්නෙත් නෑ. ඒක හරිම බැලන්ස්. ඒක හරිම හොඳයි, ලස්සනට ගැලපෙනවා, මැච් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ එයාව අගය කරනවා. එතකොට ඒ වගේ මානසිකත්වයක් තිබ්බ කෙනෙක්, ඒ වගේ අදහසක් දරපු කෙනෙක් ගීත වගේ දෙයක් සම්බන්ධයෙන් වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විනය පිටකයේ තියෙනවා මේ ගීත ගායනා මගින් වරප්‍රසාද ලබා ගන්නට එපා කියන දේ. දැන් අපි යමක් ගායනයක් ඉදිරිපත් කරලා ධර්මානුකූලව කයිබන වගේ එහෙම ඉදිරිපත් කරලා ඒකෙන් යම්කිසි අපිට මොනවා හරි දෙයක් ලැබෙනවා නම් ඒකට පැහැදිලා කවුරු හරි කෙනෙක් අපිට යමක් දෙන්න හදනවා නම් ඒක පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒකට ඒවා තහනම් කරලා තියෙනවා විනය ඇතුලේ. අන්න ඒ වගේ අදහසුත් තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් භෞතික සෞන්දර්ය පිළිබඳව අදහස් බුදුදහම ඇතුලේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු අවස්ථාවක් තියෙනවා. අරිය පරියේෂණ සූත්‍රය ඇතුලේ රමණීයෝ යසෝ භූමි භාගෝ පාසාදිකෝච වනසණ්ඩෝ ඒ විදිහට මේ තමන් මේ යනකොට මේ ගයා ශීර්ෂයට දකිනවා මේ ලස්සන පරිසරයක්. ඒ පරිසරය දැක්කට පස්සේ මේ මං කලින් කිව්ව උපයෝගිතාවාදයක් ඇත්තට තමයි මේ සෞන්දර්යය බුදුදහම පාවිච්චි කරලා දෙන්නේ කියන එක. ඒ කියන්නේ තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න කොහොමද සෞන්දර්යය පාවිච්චි කරලා දෙන්නේ කියන පැත්තට තමයි යන්නේ. නිකම් මේක රස විඳිනා ඉන්න නෙමෙයි. බෝසතාණන් වහන්සේ දකිනවා බොහොම ලස්සන ගයා ශීර්ෂයේ තියෙන බොහොම ලස්සන පරිසරයක්, ගඟක් ගලාගෙන යනවා, සුදු වැලි තලාවන් දෙපැත්ත තියෙනවා. ඒ වගේම තමයි බොහෝ පොඩි ගස්වල මල් පිපිලා තියෙනවා. කුරුල්ලෝ සමනල්ලෝ පියාඹගෙන යනවා, ලස්සන කීචි බිචිනාද. ඒ වගේම තමයි හොඳට සරුවට වැවිලා තියෙන ගස් තියෙන බොහොම ලස්සන හොඳ අපිට ඔය දර්ශනය කිව්වම ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක්මයි. එතකොට මේක දැක්කහම කෙනෙක්ට ඕක දිහා බලාගෙන ඉන්න හිතෙයි. හැබැයි බෝසතාණන් වහන්සේට හිතලා තියෙන එතන භාවනා කරන්න. එයාට මොටිවේට් වෙලා තියෙනවා භාවනා කරන්න. ඒ පරිසරය දැක්කට පස්සේ ඔය වගේ රහතන් වහන්සේලා අපි තේරී ගාථාවලදී අපිට පෙනෙන්න තියෙනවා රහතන් වහන්සේලා ඒ වගේම රහත් තෙරණින් වහන්සේලාට මේ වගේ පරිසරයන් පිළිබඳව දැන් ඔය සප්පක තේර ගාථාව වගේ එකක ඒකේ තියෙනවා මේ යතා බලාකා සුචිපන්න රච්චිතා කාලස්ස මේ ගස්ස බහේන තජ්ජිතා. මේ වැසි බර කාලගුණයක් තියෙන වෙලාවක උඩහ වැහැලා ගඟටම අජකරණී නදිය හොඳටම ගලාගෙන යන වෙලාවක් තවත් වහින ගමන් පේන්නේ. අහස කළු වෙලා ගිහිල්ලා කොක්කු රෑනක් පියාඹගෙන යනවා. බයෙන් යන්නේ. බහේන තජ්ජිතා. මේ බයෙන් ඇති අරන් යන්නේ ගෙවල් වලට. ප්‍රශ්න ගොඩක් දැන් ළමයි ගෙවල් වල ඉන්නේ උන් ආරක්ෂා කරගන්න ඕනේ. අරවා මේව කතන්දර ගොඩයි.
එතකොට එහෙම යන ඒ බියජනක ඒ අපිට ඒක සමහරකට ඒක දැක්කහම අපිට මොකුත් හිතෙන්නේ නැහැ. අපිට ඒ පරිසරය දැක්කහම අපිට සමහරකට වයසක් වහින වෙලාවට අපිට වෙන දේවල් මට මෙන්න මේ වැඩ තියෙනවා මේ ටික කරගන්න විදිහක් නැහැ. අවුලක් තමයි හැදෙන්නේ. හැබැයි අප්පක හම්දුරෝ කියනවා මේ දර්ශනය මගේ හිත පිනවනවා කියලා. එතකොට අන්න ඒ වගේ හිත අභ්‍යන්තරයේ පිරිසිදු වෙලා තියෙන කෙනෙක්ට මේ බාහිර ලෝකේ පේන විදිහ නිරවුල් එයාගේ මනස. අපි ගොඩක් අපේ මනස කම්ප්ලෙක්ස් නම් මේක ඇතුලේ දේවල් ගැට ගැහිලා ඉරිලා නම් තියෙන්නේ ඇටැච්මන්ට්ස් වලින් අපිට එතනදී මේ බාහිර ලෝකේ අත්විඳින්න වෙන්නේ නැහැ. ඒක විඳින්න බෑ. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ. ඒ කියන්නේ රමණීයානි අරඤ්ඤානි මේ ලස්සන කැලෑ. යත්තන රමති ජනෝ සාමාන්‍ය මිනිස්සුන්ගේ හිත ඇදිලා යන්නේ නැති විදිහේ මේ කැලවල් වීතරාගා රමෙස්සන්ති. වීතරාගී උතුමන් හිතේ කිසිම ආසාවක් බැඳීමක් නැති අයගේ හිත ඇදිලා බැඳිලා යනවා. අයයට භාවනා කරන්න මොටිවේෂන් එකක් තමයි ඒක ඒගොල්ලන්ට කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට බුදුදහම ඇතුළේ කතා කරන ලොකුම సౌందර්යය තමයි ආධ්‍යාත්මික సౌందර්යය කියලා කියන්නේ. අපේ හිත පිරිසිදු කරගන්න එකට අපේ මනසේ තියෙන අදහස් වල අපේ මනසේ තියෙන සිතුවිලි, සිතුම් පැතුම්, ආකල්පයන්, සංඥාවල තියෙන නිර්වුල් භාවය, පිරිසිදු භාවය තමයි බුදුහාමුදුරුවෝ මේ දහම ඇතුලේ ලස්සන දේ. එහෙමත් නැත්නම් ඇබ්සලියුට් බියුටි එක විදිහට නැත්නම් හොඳම సౌందර්ය විදිහට දැක්කේ. කරුණාව, මෛත්‍රිය, අලෝභය අන්න ඒ වගේ දේවල් තමයි බුදුදහම ඇතුලේ సౌందර්ය විදිහට දැක්කේ. සහ අවසානම දේ බුදුහාමුදුරුවෝ කියනවා නිබ්බාණං පරමං සුඛං. ඒ නිබ්බාණය තමයි ලබන්න පුළුවන් හොඳම සැපත. ධර්ම රසය මේ සමස්තය ඇතුළේ තියෙන ධර්ම රසය, ඒ ධර්ම රසය හරහා ලබන්න පුළුවන් හොඳම සැපය තමයි නිර්වාණ සැපය කියන එක. එතකොට ඒ නිවන තමයි හොඳම බියුටි එක. ඒක තමයි මනසේ දොරගුළු සියල්ල විවෘත වෙලා බොහෝම නිදහස් මානසිකත්වයකින් ගෙවන ජීවිතය තමයි බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන දේ විදිහට ධර්මය ඇතුලේ ඉදිරිපත් කරේ. එතකොට ඔබටම තේරුම් ගන්න පුළුවන් බුදුදහම ඇතුලේ තියෙන ආකල්පය මොන වගේ එකක්ද. බටහිර වේදීන් කියපු අදහස් ඒගොල්ලෝ කිව්වා ලස්සන කියන දේ. සමහරු දැන් මේ ඉමැනුවෙල් කාන්ට් වගේ අයගේ අදහස් ඇත්තටම බුදුදහමත් එක්ක බොහෝ දුරට ඒ තිබ්බ අදහස් සෑහෙන දුරට ගැලපෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කතා කරන්නේ වර්තමානය ඇතුළේ ජීවත් වෙනකොට අපිට මේ සියල්ල හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න පුළුවන්. දැනෙනවා අපිට සංජානනය කරන්න පුළුවන් හරිම කරෙක්ට් විදිහට. ඉමැනුවෙල් කාන්ට්ගේ අදහසුත් අන්න ඒ වගේ බුදුදහමත් එක්ක ගැලපෙනවා කියන එක නෙමෙයි. හැබැයි ලොකු පරස්පරතාවයක් නැහැ ඒ අදහස් එක්ක. ඒකට సౌందර්ය පිළිබඳව බොහෝම ධනාත්මක ආකල්පයක් දරපු අයත් ඉන්නවා. ඒ වගේම තමයි ඔබ්ජෙක්ටිව් බියුටි වගේ අදහස් දරපු අය. సౌందර්ය කියන දේ, සුන්දරත්වය කියන දේ තියෙන්නේ මේක අපි දත්විඳින දේ තුල කියන වගේ අදහස්. ඒ වගේම තමයි පෙරදිග දර්ශනීය පැත්තෙන් ගත්තොත් එහෙම පෙරදිග දැනුම් පද්ධතිය ඇතුලේ මේ රසය වගේ අලංකාරය හරහා මේ సౌందර්ය හොයන එක, ව්‍යංගාර්ථය හරහා సౌందර්ය හොයන එක, ඔය වගේ ආකල්ප බුදුදහමත් එක්කලා අපි සම්බන්ධ කරද්දිම පේනවා ඒක කොච්චර ප්‍රායෝගිකයිද කියලා. බුදුදහම ඇතුලේ කතා කරපු సౌందර්ය කියන දේ හරිම ප්‍රායෝගිකයි. දියැලක් ළඟට ගිහිල්ලා අපි ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක්, අපි ලස්සන සන්සෙට් එකක් බලන්න ගිහිල්ලා, සන්රයිස් එකක් අපි ඔය වගේ දෙයක් බලන්න ගිහිල්ලා ඒ තැන ඒක එහෙම්මම අපේ ගෙදර ගෙනල්ලා තියාගන්න තිබ්බනම්, ඒ වගේ එකක් එහෙම තිබ්බනම් අනේ මට එහෙම විදිහක් නැහෙනි වගේ අපි ආකල්පයකින් නම් ඉන්නේ. අපිට ඇත්තටම ඒ කියන අවස්ථාව රස විඳින්න බෑ. අපි සිරීපාද ගියාට පස්සේ අපි මේ සන්රයිස් එක බලාගෙන ඉන්නේ හරිම ඒක ඒ ගෙදෙට්ට ගේන්න ඕනි කියන ආකල්පයකින් නෙමෙයි. ඒ අවස්ථාව තුළ අපි අපේ තියෙන ඔක්කොම ප්‍රශ්න ඒ වෙලාවෙත් අපි ගැටලුත් එක්ක නම් අපේ මනස ගත වෙන්නේ ඇත්තටම අපිට ඉර පායන එක බලා ගන්න බෑ. ඒකේ ඇතුලේ ලබන සතුට අපිට ලබා ගන්න බෑ. సౌందර්ය කියන දේ අපිට නියමාකාරයෙන් මත් දෙන්නට නම් අපි අනිකුත් බාහිර අදහස් අපේ ඔළුව ඇතුලේ ගැට ගැහිලා තියෙන දේවල් ඔක්කොම ටික පැත්තකට දාලා අපිට පුළුවන් වෙන්න ඕනේ බොහෝම සවිඥානිකව ඒ දර්ශනය දිහා බලාගෙන, ඒ යම් ශබ්දයක් නම් ඒක දිහා හොඳට අහගෙන අපි විඳින අනිත් පංචේන්ද්‍රයන්ගෙන් විඳින යම් කිසි දෙයක් නම් ඒක විඳින ගමන්
ඒකටම හොඳට අවධානය දෙන ගමන් අනිකුත් සියලු දේවල් ඔළුවෙන් අයින් කරලා දාලා සමස්ත අවධානය ඒ මත යොමු කරමින් ඒක විඳින්න. ඒක අපේ කරගන්න නෙමෙයි. අර ඉමැනුවෙල් කාන්ට්ගේ අදහස් වගේ ඒ කියන්නේ මේ මල අපි කොහොමද සෙල් කරන්නේ කාට හරි කියන එක නෙමෙයි. අපි මේ මලේ තියෙන බියුටි එක විඳිනවා. එච්චරයි. සෞන්දර්යය පිළිබඳව තමයි අද දවසේ තුල කතා කරේ. බටහිර පෙරදිග සහ බුදුදහම ඇතුලේ සෞන්දර්යය කොහොමද කතා වෙලා තියෙන්නේ කියන දේවල් කතා කරා. ඔබට යම් කිසි අදහසක් ඇති මාතෘකාව පිළිබඳව කොහොමද මේ දැනුම් පද්ධතිය ඇතුලේ විග්‍රහ වෙලා තියෙන්නේ කියන එක ගැන මේ වෙද්දි අපි අපේ වීඩියෝ එකේ අවසානයට ආවා. නැවතත් හම්බ වෙමු අලුත් මාතෘකාවකින් දැනුම සොයාගෙන යන ඔබට ජය වේවා.